කොහෙද යන්න දෙන්නේ කියන්නකො? මේ දෙන්නේ විමෝලහන්දියට. අපි පාස් කරන් ඇවිල්ලා. ඔයා මැප් එක දිහා ඉන්නකොද? අපි ආමු කොහෙන් හරි. අංකස් එක දෙන්න කොහෙද මම? අංකස් එක දෙන්න කොහෙද? ඈ? අයියේ සපුගස් ගන්න විමෝලහන්දිය කොයි පැත්තටද? අම්මට තිරේනවා මේ පේනවා. තියනවාද? එන හරිනේ මම යන්න ඈ. හරි. පොඩි ගොල්ලෙක් හරිද? පවුනේ. අලුතෙන් ජොබ් එක වෙන ගමන් තියෙන එකක් තියෙන්නේ. මේ අහනවලු. ආරක සෙට් උන්නේ නැහැ මචං හරිද? දැන් මේ කඩවල පැත්තට ආවට පස්සේ තමයි කිලෝමීටර් 6ක් විතර ආවම. පොඩි සෙට් උනා. ඒවා මචං ආයෙ ඈතට සෙට් උනා. ඊගෙන ගත්තේ නෑ. දැන් මේ කඩවල ඉඳන් මචං කේබල් ජෝඩ එක්කෙනෙක් සෙට් කරලා යන්න. දැන් එයා ගත්තේ නෑ මම ඉන්නේ බඩොන්නේ. බස් පැත්තට ගිහිල්ලා ආයෙත් කරගන්න ටක් ගාලා. මේ අනිවාර්යෙන්ම යනවා. පික්නික් එකක්ද මේ? කිරිබත් ගොඩනේ? කිලෝමීටර් 4ක් තියෙනවා මචං කඩවල ඉඳන් කිරිබත් වලට හරියනවා. මම ගිහින් සෙට් වෙනවා. ලෝකෝඩ පෙන්නන්න දැන් නෑ නේ මචං මේකේ. අතන හෝල්ට් එක ගාව ඉඳන් මම හරියන්නේ. ඒ කියන්නේ මේ කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකටද? කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් නම් පහුණා බොල්ලෝ. ඔව්. ඔයාලට කොහෙද යන්නද? කොහෙද තියන්නේ මේ ඇතුළේද? ඇතුළේ පාරකද යන්න තියෙන්නේ මම දන්නේ නැහැ. අනිත් පැත්ත. ඔයා පොඩ්ඩක් බලලා කියන්න ඕම් ඈ. මෙතනින් නේද? මෙතනින් හරවන්න දෙන දකරට. හරි හරි. මේ හරිය වගේ නේද පෙන්නන්නේ? මොකද කරන්නේ? ඔයා කියන්නේ කොහෙට යන ගමන්ද? කොහෙද යන්න දෙන්නේ කියන්නකො? මේ දෙන්නේ විමෝලහන්දියට. කිලෝමීටර් කොච්චර තියෙනවද? එකක් තියෙනවා. එකමාරන්නේ. හරි යන් අවුලන්නේ. තව යන්න දෙනවනේ? තව යන්න දෙනවද? බලන්න කිලෝමීටර් එකමාරයි තිබ්බේ. ඔව්. හා? අපි පාස් කරන් ඇවිල්ලා. ඔයා මැප් එක දිහා ඉන්නකොද? ඔව්. මේ හරියද? ඔයාට මොකද්ද මේ කොහෙටද යන්න ඕනේ කියන්නකො? ඔයාට කොහෙටද යන්න ඕනේ කියනකො? යන්න තැනක් නැද්ද? කියන්නේ යන්න ඕනේ මෙතන මේ විමෝලහන්දිය කියන්නේ කපුගස්කන්ධේ. කපුගස්කන්ධ විමෝලහන්දිය. අංගස් එක දෙන්නේ. හා? අංගස් එක දෙන්නේ අංගස් එක. අපි ආමු කොහෙන් හරි. නැගිටව. මේකේ වචන මේ ලොකේෂන් එක මෙයාගේ. මේ මෙයාගෙන් අහනකො ආ කියන එක.
අයියේ මේ අහපන් මචං. ඇන්කස් එක තියෙන්නේ කොහෙද මම? ඇන්කස් එක. ඇන්කස් එක තියෙන්නේ කොහෙද? නෑ තියන්නේ ඈ? පාඩ උත්සවකයි. සපුගස්කන්ද? සපොස්ටන් ගා. විමෝලන්දි විමල හම්බේ හැමයි. සපොස්ටන් ගා ඕල කොහෙන්ද නැහැ. අපි ගිරිපත් කොටි තමයි මේ පාර ගියපම නේද? මේ පාර ගියාම කෙලින්ම යන්න. කෙලින්ම යන්න දෙන්නේ. ඔව්. කිලෝමීටර් කීයක් විතර? සපොස්ටන් එක පොඩ්ඩක් එහා. එහානේ. ඔව් පොඩ්ඩක් පොඩ්ඩක් ඒක අයින් හැමෙත් තියෙන්නේ. හා හා. ඔයයන් පෙන්නන්නේ මෙතන වෙයි. ඒ මචං මේ ඔය එක එක ඒවා පෙන්නනවා ඉතින්. යමු බලන්න. ආලා බලමු. අයියා උදව්වක් ඕනේ. මොකද? ඇන්කස් එක දෙන්න කොහෙද? ඈ? ඇංගස් එක කියලා. සපුගස්කන්ද වීමෝල විමෝලන්දි. විමලනේ බෑ පුතේ අර පැත්තේ යන්න. මේ පාරෙන්නේ. පරේනේ පරේ ගිලවන්න කියලා විමල හන්දිය දැන් මේ අපු කසන්ද හන්දිය හම්බ වෙනවා. ඔව්. හන්දිය හම්බ වෙනවා පාසලට එක්කම පාසලට කවුරු එකේ කැටිවාරියේ. ඔව්. අර යටිලක තියෙන්නේ. ඔව්. ආන් ඒ පොඩක් අහගන්න දැන් කේ හරියට මට හරිද? කියන්න පුළුවන් ඔයාට අප්සෙට් එකයි. අප්සෙට් නේ. අතන කියලා නැත්නම් මෙතෙන් දාලා යන්න බෑ නෑ හැබැයි කොහොමද හිතුවේ ලියයි දන්නේ නැහැ. මේ පාරෙන් යන හරිනේ. ඔව්. හරි හරි. කොහොමද ලියයි දන්නේ හරි බලන්න. thank you. අනේ බාර. හා මේකද? ෂුවර් නේ? ඒ හරියද? ඔයා කලින් ඇවිත් තියෙනවද නේද? එහෙමද? දැන් ඒ කම්පැනි එකට දැන්නවද නෑ? අපි ඇහුවෙත් නෑ දැන් ඔයා දන්න හරි කියලා කිව්වා. මේ ඇන්ටිගෙන් ආවද? සපුගස්කන්ද මේ වීමෝල පාරනේ. වීමෝල හන්දියනේ. අක් දන්නේ නෑනේ. එයා බය වුණා කියලා. අයියේ සපුගස්කන්ද වීමෝල හන්දිය කොයි පැත්තේද නේ? ඔව්. කෙලවරනේ. හරි හරි. හා? ඔව් ඒ පැත්තේ. හොයන්න නේ අයියා. හා? ඔව් ඒකයි සීන් එක. දැන් මට එයා කියපු අවසාන ටික තේරුන්නේ නැහැ. මෙතනින් යාලා කෙලවරේ මොකක්ද කිව්වා? කෙලවරේම කියන්නේ පාර කෙලවරක් ඉවර වෙන්නේ නැහැ නේ බා. ඔව් පොරේ හැම කිව්වා. ගංජාට පිටින් ගහලා ඉන්නවත් දැන්. ඔව්. ඔව් බා. අපිට ට්‍රක් පයින් ඊට පස්සේ. මේ පාර ගියා තමයි ගියේ. තව එක්ක. හා? දන්නේ නැහැ. තව එක්කෙනෙක්ගෙන් අහමුකෝ. එතකොට හරියටම ගියා ඉන්නේ. මෙයාගෙන් ආවද? මේ වීමෝල හන්දිය? විමෝලන්දි ඔය ඉස්සරහට යන්න ඕන. මෙන්න මේක වෙන්න ඕනේ හන්දිය. අය වීමෝල හන්දිය කොහෙද තියෙන්නේ? මෙතනද මේ හන්දියද? දැන් දන්නා? මේ මම නම් හිතන්නේ පොඩි ගාණක් සෙට් එකකට අවුලක් නැහැ නේ. රුපියල් 500ක් විතර 450 500 සෙට්. බලමුකෝ මන් දන්නේ නැහැ හරියටම. දැන් ඔයා බහින දන හරියද? හරියද? ඉස්සරහට තියෙන්නේ. හරි.
ඒ කියන්නේ ඔයා මේ අලුතෙන්ම එනවද නැත්නම් කලින් ආවද? කියන්නේ අම්මට තිරේනවා මේ පේනවනේ. බලන්න. තියනවද? ඔය ඉතින් නැත්තම්. තවමක් ගැහුවනේ අපි. ඒ ඉන්නේ. අර හෙට ගියා කිරිබත්ගුල පාස් කරලා ගියා ඊට පස්සේ මේ එහෙම කියන්නේ මට අමතක වුණා හයිරේ කැන්සල් කරන්නත් මං හිතුවා මේ පොඩ්ඩ දුරක් කිලෝමීටර් එකමාරක් විතර නැක්ස් කරනවා තිබ්බද? අවුලන්න. හරිනේ නෑ අවුලක් නෑ. අවුලන්න. ඕල් කියනවා. එන හරිනේ මම යන්න ඈ. හරි. දැන් පොඩි ගොල්ලෙක් හරිද? පවුනේ ජොබ් එකට එන ගමන් අලුතෙන් ජොබ් එකට එන ගමන් තියෙන එකක් තියෙනවා. හරියටම දන්නේ නැහැලු පාර හරියද? ඉතින් එයා කියපු දැන් දෙක තුනකම ගියා මචං එහෙම රවුමක් කරගෙන දැන් 3-4 දිනක් ගියත් පහල එයාට 200 ගණන් තමයි හරියක වෙන්නේ. කිලෝමීටර් 5ක් කරගුණා. කිලෝමීටර් මචං 4-5ක් කරගුණා හරියද වටේ. හොයන්න නෑ. මේ මට හරිය කැන්සල් කරගන්නත් බැරි වුණා මචං කොහොම හරි 696ක් හරියක වෙන්නවා. මං අහුව අවුලක් නැද්ද කියලා. ඊට පස්සේ ඉතින් එයා දුන්නා මේ පොඩි ගොල්ලෙක් මචං මේ පව් ඉතින් මේ කොහොමද ඉතින් එයාට ඒ ගාන යනවා මොකද හරියට ලොකේෂන් එකට ආව නම් මචං 450ක් විතර වගේ ඉන්නේ. මේ කොහෙද ගෝනවල පැත්තට යන්න බෑ මචං. ආනලව මේ ඔහොම තමයි සීන් එක උනේ මේ පව් ඉතින් මට හරියට කැන්සල් කරගන්න බැරි වුණා කිරිබත් ගොඩේ නැත්තම් මම එච්චර ගන්න නැහැ. ඒක 400ක් 250 ගණන් පෙන්නුවේ 400ක් 450ක් විතර ගන්න. කොහොමද ඉතින් 600 ගණන් තිබුණා මේ අපිට කරත් යනවනේ ඉතින් එකෙන් ගන්න. පව් එහෙම නම් කරන්නේ නැහැ. එහෙම තමයි මචං සීන් එක උනේ.